සේනානිගල. ඔව් ඇත්තටම හේනානිගල කියන්නේ දෙහිඅත්ත කණ්ඩිය පැත්තේ තියෙන පෞරාණික නටබුන් තියෙන ස්ථානයක්. ඇත්තටම මාදුරුවය රක්ෂිතයකට කිට්ටුයි. පැරණි වැදි පරම්පරාවලින් පැවතෙන පිරිසකුත් මේ ප්‍රදේශයේ වාසය කරනවා. ඒ වගේම මේ පූජා භූමියේ යාන්ත්‍රගල්, සඳකඩ පහන්, මුරගල්, යූපගල් වගේ ඔය විවිධ කැටයන්, දේව රූප ඒ වගේ දේවල් තියෙනවා. මේ හේනානිගල පැරණි පිළිම මන්දිරයක්. මේක ටැම්ලිපියක්. තව කුඩා පර්වතයක තියෙන සෙල්ලිපියකුත් තියෙනවා. මේ තියෙන මේ සෙල්ලිපිය. මේ අලංකාර ලෙස සකස් කළ මෝල්ඩින් ගලක්. මම හිතන විදිහට මේක වාහල් කඩක වෙන්න ඕන. අවට භූමිය ගොඩක්ම ලස්සනයි. තැන තැන්වල නටබුන් විසිරීලා තියෙනවා. ඒ වගේම ධර්මශාලාවක යයි සිටිය හැකි නටබුන් රාශියකුත් විසිරීලා තියෙනවා. පැරණි බෝධි මණ්ඩපයේ හරිම සුවිශේෂයි. එහි අතිරේක ජලය බැහැර කරන කාණු පද්ධතියක් අතටත් නිරුපද්‍රිතව දකින්න පුළුවන්. පංචාවාස භූමියට පිටතින් බැම් මේ ප්‍රාකාරයේ මෙන්න මේ සලකුණ තියෙනවා. මේ නාගයෙක් ඉන්නවා. මේතන පොකුණක් තමයි තියෙන්නේ. ඒ වගේම විශේෂ පුරාවස්තුවක් තියෙනවා. මේ පූජා භූමිය විතරයි මම මේක මීට කලින් දැකලා තියෙන්නේ. ඒ අදහසක් නෑ කුමක්ද කියලා. යාබද පර්වත ප්‍රාන්තවල ගල්කෙන් රැසක් දකින්නට තියෙනවා. මේවා වෙනත් කොතන හෝ ස්ථානයකින් ගෙනල්ලා මේ ස්ථානයේ ප්‍රදර්ශනයට ලබා තිබෙන දෙයක්. ඉතිහාසයේ ඔය නිදන් හොරු ගල්වල තැන් වලට මිටියකින් හරි ඔය යකඩකින් තට්ටු කර යනවලු. ඒ ගියාම බොල් හඬක් කියන තැන් කඩනවලු. ඒ මෙන්න මේ වගේ තැන් කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. මේ තියෙන්නේ ඒ විනාශ කළ සෑය පේන විදිය. කඳු කැටයක් මත තවත් ගොඩනැගිල්ලක සලකුණ තිබුණා. මේ එතෙන්ට යන පඩිපෙළ මේ තියෙන්නේ කණුපාදම්.
විශේෂ පාෂාණයක් මගේ අත්දැකීමේ හැටියට නම් මේ යන්ත්‍ර කළ වැසූ පියනේ කොටසක්.